හොඳයි එහෙනම් අද ගෙනල්ලා තියෙන්නේ Devil is a part time කියන ඇනිමේ එකයි. එහෙනම් වැඩි කතා නැතුව ඉක්මනින්ම වීඩියෝ එක පැත්තට යමු. මේ SLM review. ඉතින් ඉග්නෝරා කියන දූපත් සමූහයක් තියෙනවා. මේවයි ජීවත් වෙන මිනිස්සු බයෙන් සහ සැකෙන් තමයි ජීවත් වෙන්නේ. මොකද මේ දූපත්වල සාතන් එහෙම නැත්නම් යක්ෂ අධිපති කියලා කෙනෙක් ජීවත් වෙනවා. ඉතින් මේ සාතන් කියන කෙනාට යක්ෂයන් වෙනුවෙන් මනුස්ස ලෝකේ අල්ලගන්න ඕන වෙලා තියෙනවා. ඒක නිසා සාතන්ගේ සෙන්පතියෝ 4 දෙනා වන ඇඩ්‍රමෙලෙක්, ලුසිෆර්, අල්සියල් සහ මෙලකෝඩා යන අයව දූපත් 4ට පිටත් කරනවා. නමුත් මේ යක්ෂයන්ගේ පහරදීම් හමුවේ එක්තරා වීරයෙක් යක්ෂයන්ට විරුද්ධව නැගී සිටිනවා. මේ වීරයා දූපත් 4ම බේරා ගනිමින් අවසානයේ යක්ෂාධිපතිගේ බලකොටුවට එනවා. ඊට පස්සේ වීරයා සහ මිනිස්සු යක්ෂාධිපති සමග සටන් කරන්න ගන්නවා. මේ සටනේදී යක්ෂාධිපතිගේ එක අණකුත් කැපිලා වැටෙනවා. මේ සියලු දේවලුත් එක්ක යක්ෂාධිපති සහ සෙන්පති తాවකාලිකව පැනලා යන්න තීරණය කරනවා. ඉතින් මොවුන් මෙහෙම ටෙලිපෝට් කරලා වෙනත් ස්ථානයකට එනවා. මෙතනදී මොවුන් දකිනවා මේ නගරයේ තියෙන වාහන සහ අතිවිශාල ගොඩනැගිලි. ඒ වගේම යක්ෂාධිපතිගේ පෙනුම පවා වෙනස් වෙලා. කොහොම හරි මේ දෙන්නට මෙතනදී පොලිස් නිලධාරීන් දෙන්නෙක්වත් හම්බෙනවා. ඒක නිසා අල්සියල් ඔවුන්ගේ භාෂාවෙන් මේ කුමන ලෝකයේද කියලා පොලිස් නිලධාරීන්ගෙන් අහන්න ගන්නවා. නමුත් පොලිස් නිලධාරීන්ට නම් මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඒක නිසා ඔවුන් හිතන්නේ මේ දෙන්න විදේශිකයෝ කියලායි. කොහොම හරි මේ ලෝකය ගැන මුකුත්ම දන්නේ නැති නිසා සාතන් තීරණය කරනවා ඔවුන්ගේ බලය පාවිච්චි නොකර ඉන්න. ඉතින් මේ දෙන්නා විදේශිකයෝ දෙන්නෙක් නිසා පොලිස් නිලධාරීන් මේ දෙන්නව පොලිස් මූලස්ථානයට අරන් යන්න කටයුතු කරනවා. එතනදී අල්සියල් නම් කැමති වෙන්නේ නැහැ මිනිස්සෙක් ඔවුන් අල්ලනවාට. ඒක නිසා ඔහු කෑ ගහලා මැජික් එකක් කරන්න හැදුවාට ඒකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා අන්තිමට දෙන්නම කාර් එකට නැගලා පොලිස් මූලස්ථානයට පිටත් වෙනවා. ඊට පස්සේ යක්ෂාධිපතිට කන්න කියලා කෑම වගේකුත් මොවුන් දෙනවා. නමුත් සාතන්ට නම් මේ වෙන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඒක නිසා ඔහු තමන්ගේ බලය පාවිච්චි කරලා මේ පොලිස් නිලධාරීන්ගෙන් මේ ලෝකය පිළිබඳව ඉගෙන ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ සාතන් අල්සියල් ඉන්න තැනට ගියත් එතනදී ඔහු දකිනවා අල්සියල් කෑම කන බව. කොහොම හරි සාතන් මේ ලෝකය පිළිබඳව අල්සියල්ටත් පැහැදිලි කරන්න ගන්නවා. පොලිස් නිලධාරියාගේ මනස කියවීමෙන් ඔහු දැනගෙන තියෙනවා ඔවුන් ඉන්නේ පෘථුවිය කියන ලෝකෙ ජපානය කියන රටක කියලා. ඒ වගේම මේ ලෝකේ ඉන්න මිනිස්සු මන්තර ගුරුකම් කරත් යක්ෂයන් භූතයන් කියලා જાතියක් නැහැ කියලා තමයි මේ මිනිස්සු විශ්වාස කරන්නේ. ඒක නිසා තමයි සාතන්ට සහ අල්සියල්ට ඔවුන්ගේ යක්ෂ ස්වරූපේ නැති වෙලා තියෙන්නේ. කොහොම හරි සාතන්ට නම් බලය ටිකක් ඉතුරු වෙලා තියෙනවා. හැබැයි ඉතින් අල්සියල්ගේ බලය නම් සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින්. ඉතින් මේ ලෝකේ ජීවත් වෙන්න නම් මේ ලෝකේ තියෙන නීති රීති අනුගමනය කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා සාතන් මුලින්ම ගිහින් මේ නගරේ ලියාපදිංචි වෙනවා. ඊට පස්සේ පොලිස් නිලධාරීන්ගෙන් හොරගම් කරපු සල්ලි වලින් බැංකු ගිණුමකුත් විවෘත කරනවා. අන්තිමට මොවුන් යනවා කුලියට මහල් නිවාසයක් මිලදී ගන්න. ගේ දැක්කට පස්සේ නම් මොවුන්ට පොඩි කලකිරීමක් ඇති වෙනවා. නමුත් ඉතින් තට්ටු 2ක් සහ කාමර 6ක් විතර තියෙනවානි කියලා මොවුන් හිත හදා ගන්නවා. හැබැයි ඉතින් ඇත්තටම කුලියට දෙන්නේ එක කාමරයක් විතරයි. ඒ වගේම මේ මහල් නිවාසයේ අයිතිකාරයව දැක්ක මොවුන්ට නම් හිතා ගන්න බැරි වෙනවා මේ ඉන්නේ මිනිසියෙක්ද යක්ෂයෙක්ද කියලා. කොහොම හරි මොවුන්ට වෙන කරන්න දෙයක් නැති නිසා දැනට මේ කාමරයේ ඉන්න මොවුන් තීරණය කරනවා. නමුත් එකවරම සාතන් බිමට ඇදගෙන වැටෙන්න ගන්නවා. මේකත් එක්ක කලබලයටපත් අල්සියල් සාතන්ව රෝහලට අරන් යනවා. එතනදී සාතන්ට තේරෙනවා මේ මනුස්ස ශරීරයට ආහාර අවශ්‍ය බව. ඒ වගේම සීලයින් එකට පවා මොවුන්ගෙන් මුදලක් අය කරගෙන තියෙනවා. මේ හැමදේමත් එක්ක සාතන්ට තේරෙනවා සල්ලි තමයි මේ ලෝකේ තියෙන හැමදේම කියලා. සල්ලි නැත්තම් මේ ලෝකේ තව දුරටත් ජීවත් වෙන එක හරිම අමාරුයි. ඒක නිසාම මේ දෙන්නම ජොබ් එකකට යන්න කියලා හිතන් CV එකක් හදන්න පටන් ගන්නවා. කොහොම හරි මේ කතාව ආයේ ටික දවසකට පස්සේ තමයි පටන් ගන්නෙ. පේන විදියට මොවුන් දැනටමත් ශීතකරණයක්, වොෂින් මැෂින් එකක් වගේම වැඩට යන්න කියලා බයිසිකල් එකක් පවා අරන් තියෙනවා. හැබැයි අල්සියල් නම් කියන්නේ මේවා ගෙවන ක්‍රමයට ගන්න තිබ්බ කියලායි. නමුත් සාතන් නම් ගෙවන ක්‍රමයට බඩු ගන්න කැමති නැහැ. මොකද ඔහු දන්නවා එහෙම කරාම ඔවුන්ට අමතර මුදලකුත් ගෙවන්න වෙනවා කියලා. මේ හැමදේමත් එක්ක අල්සියල් ශීතකරණය ඇරලා මේවා කාලා පඩි දවස වෙනකන් ඉන්න පුළුවන්ද කියලා සාතන්ගෙන් අහන්න ගන්නවා. සාතන් නැත්තටම රස්සාව කරන තැනින් තමයි කෑම ගේන්නේ. ඒ කාපු කෑමවල කොළ බෑග් දෙකක්ම ගෙදර පිරෙන්න තියෙනවා.
මේ වගේ කඩේ කෑම කන්න අල්සියල් නම් පොඩ්ඩක්වත් කැමති නැහැ. අල්සියල් කියන විදිහට නම් මේ වගේ කෑම කෑවොත් වැඩිකල් ජීවත් වෙන්න නම් හම්බෙන්නේ නැහැ. කොහොම හරි අල්සියල්ගේ කියවිල්ලත් එක්කම සාතන් ගෙයින් එළියට ගිහින් බයික් එකක් තරන් වැඩට යනවා. යන අතරමඟදී හොඳටම වහින්න පටන් ගන්නවා. මෙතනදී සාතන් දකිනවා වැස්සිය තෙමෙමින් ඉන්න ගෑනු කෙනෙක්ව. ඒක නිසා සාතන් ඔහුගේ කොඩිය ගෑනු කෙනාට දීලා මෙතනින් පිටත් වෙනවා. ඉතින් සාතන් මෙතන තමයි වැඩ කරන්නේ. ඇත්තටම සාතන්ට කඩේ තියෙන සේල්ස් වැඩි කරන්න හොඳ හැකියාවක් තියෙනවා. මේ හැමදේම දකින කඩේ වැඩ කරන අනිත් ගෑනු කෙනා නම් සාතන්ව ගොඩක් අගය කරනවා. ඊළඟට අපිට පෙන්වන්නේ අල්සියල් පුස්තකාලයට ගිහින් පොත් තෝරන දර්ශනයක්. මෙතනදී ඔහුට අතීතයේ සිදුවීමක් මතක් වෙනවා. මෙතනදී සාතන් තනියම සල්ලි හොයන්නම් කියලත් අල්සියල්ට මේ ලෝකේ තියෙන යක්ෂයන් ගැන මැජික් වගේ දේවල් ගැන හොයන්න කියලත් සාතන් කියන්න ගන්නවා. ඊට පස්සේ ඔවුන්ගේ බලය ආපහු ලබා ගත්තට පස්සේ මේ ලෝකයත් පාලනය කරමු කියලා සාතන් කියන්න ගන්නවා. මේ දේවලුත් එක්ක අල්සියල් නම් ගොඩක් සතුටු වෙනවා. හැබැයි ඉතින් ඒ දේවල් ඒ විදිහටම වෙන්නේ නැහැ. මොකද අල්සියල්ට තේරෙනවා සාතන් දැන් හැසිරෙන්නේ යටත් නිලධාරියෙක් වගේ කියලා. ඔහුට සල්ලි හොයන එක තමයි දැන් තියෙන ලොකුම වැඩේ. ඉතින් පේන විදියට චීහෝ කියන ගෑනු ළමයා පොඩි අවුලකින් තමයි ඉන්නේ. මොකද ඇය අලබදින්න ගිහින් 6 වතාවක් විතර අලපෙති ටික බිමට දාලා තියෙනවා. කොහොම හරි මැනේජර් ඇවිත් අලපෙති ටිකක් බදලා දෙන්න කියලා සාතන්ට කියන්න ගන්නවා. ඉතින් සාතන් අලපෙති බදින්න හැදුවත් එතනදී මැෂින් එක වැඩ කරන්නේ නැති බවට ඔහු දකිනවා. මේ දේත් එක්ක සාතන් ගොඩක් කලබල වෙනවා. ඒක නිසා ඔහුගේ බලය පාවිච්චි කරනවාද නැද්ද යන්න ඔහු සිතන්න පටන් ගන්නවා. මොකද අල්සියල් සාතන්ට කියලා තියෙනවා ඔහුගේ බලය හදිසි අවස්ථාවක පාවිච්චි කරන්න තියාගන්න කියලා. කොහොම හරි මෙහෙම හිත ඉන්නකොටම මැනේජරුත් මෙතනට එනවා. මැනේජර් ඊට පස්සේ සාතන්ට ඇයව හම්බෙන්න එන්න කියනවා. සාතන් හිතන්නේ මැෂින් එක වැඩ කරේ නැති එකට ඔහුව රස්සාවෙන් නයින් කරයි කියලයි. හැබැයි ඇත්තටම එන්න කියලා තියෙන්නේ සාතන්ව ෆුල් ටයිම් වැඩට ගන්න තීරණය කරලා තියෙනවා කියන්නයි. මේක ඇහුවා සාතන් නම් ගොඩක් සතුටු වෙනවා. ඒක නිසා සතුටින් බයිසිකල් එක පදමින් ඔහු ගෙදර එනවා. මෙතනදී නැවතත් අර ගෑනු කෙනාව සාතන්ට මුණ ගැහෙනවා. මේ ගෑනු කෙනා කියන විදියට ඇය සාතන්ව වැඩ කරන තැන දැකලා තියෙනවා. මේ ගෑනු කෙනා ඇත්තටම පොත් සාප්පුව පැත්තේ ඉඳගෙන තමයි සාතන් දිහා බලන් ඉඳලා තියෙන්නේ. එතනදී ඇය දැකලා තියෙනවා සාතන් ඔහුගේ බලය පාවිච්චි කරන්න යන බව. මේක ඇහුව සාතන්ට නම් තේරෙනවා මේ ඉන්නේ වීර එමිලියා කියලා. වීර එමිලියා ඊට පස්සේ ඇයි ඔයා මැක්ඩොනල්ඩ් එකේ වැඩ කරන්න කියලා සාතන්ට කෑ ගහන්න ගන්නවා. කොහොම හරි මෙන්න මේ විදියට තමයි පළවෙනි එපිසෝඩ් එක අවසන් වෙන්නේ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.